Hi guys, this is Hi. පස්වෙනි දින මේ ඔබ දුටුවේ දකින්නේ මේ කූඹි කියන්නේ අපේ අහිංසකම සත්ත්ව ජාතිය නිතරම මිය ඇදෙන සෑම තැනකම සිටින මුලේ හුඟක් තියෙන. ඒ කියන්නේ අපේ දේශපාලුන්ට වැඩිය මුලේ ගොඩක් තියෙන මේ කට්ටියක් තමයි මේ කූඹි කියන්නේ. නමුත් බලන්න මේ දේශපාලුවන්ට වැඩිය මොලේ තියනවා කියන්නේ බලන්න මේ කට්ටියක් දැන් මේ කේක් කෑල්ල අරන් යනවා. ඒ යන ගමන් දැන් ඉතින් මේකනේ අපේ කට්ටිය වැඩ කරනවට වැඩිය රෙස් කරනවානේ. වැඩ කරනවට වැඩිය කනවා. දැන් මේ කට්ටිය එහෙම නෙවෙයි මේ බලන්න. දැන් මේ කට්ටියක් මේ කේක් කෑල්ල අරන් යනවා. වටේට මේ අල්ලගෙන උස්සගෙන ඒත් එක්කම වැඩ කරලා ඒ ගාට අනික් කට්ටිය මාරු වෙනවා කෑම බඩගිනි වෙනවා. දැන් අපේ කට්ටිය කෑම කනවායි බුදියනවායි කොණ්ඩ පීරනවායි විතරනේ රජයේ සේවකේ. තමයි කූඹි බලන්න කූඹිගේ මොලේ කියන්නේ. යන ගමන් කට්ටිය මහන්සි වෙච්ච කට්ටිය අර උස්සන් යන කට්ටිය කෑම කනවා. කෑම කන්නේ අර කුඩ නැගලා. හරි. එතකොට කෑම කාගෙන වැඩෙත් දෙනවා කෑමත් කනවා අරගෙනත් යනවා. බලන්න ඉතින් මේක කියන්නේ අවසන්තිය. ඔබලාට පෙන්නන්නේ මේ කූඹියෙකුට තරම්වත් දේශපාලුන්ට දේශේ පාලනය කරන අපේ ශ්‍රී ලංකා දේශේ පාලනය කරන බැටු සෑම දෙයක්ම ගන්න සෑම වරප්‍රසාදම ලබන පුද්ගලයන්ට නැහැ කියන එක. කූඹියෙකුට තරම්වත් මොලේ නැහැ කියන එක. දැන් බලන්න හරි. අපි බලමු ඉදිරි කාලේ අද ඇවිල්ලා 2026යි 6යි පස්වෙනි දිනනේ. තව මාස 3-4කින් ලංකාවට නියගයක් එනවලු. දැන් ඒ අනුව දැන් මේ කට්ටිය කරන්න ඕන මොකද? දැන් නියගය ආවම පස්සේ ඩීසල් ඕන වෙනවා බලාගාර වැඩ කරන්න. එතකොට ඩීසල් ගණන් යනවා. ඒ යුද්ධය තිබ්බොත් දිගටම ඩීසල් ගණන් යනවා හොඳට. ඒ ගණන් ගිහපුවම මිනිහෙකුට සාමාන්‍ය වශයෙන් වාහන වැඩ කරන්න බැරි නිසා දැම්ම මේ කට්ටිය කරන්න ඕන මේ සෝලා කියනවා සවි කරන. දැන් මේ දවස්වල වහින්නින්ද විදුලි බල මණ්ඩලයෙන් කියන්නේ සෝලා පවර් අයින් කරන්න කියලා. මේ ඕෆ් කරන්න කියලා. නම් නියගයාන් පස්සේ ඩීසල් ප්‍රශ්නෙට කරන්ට් එකෙන් දුවන වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් චාර්ජ් කරගෙන සෝලා පවර්. ඒකෙන්ද දැන් සෝලා පවර් හයි කරගන්න වැඩපිළිවෙල දැම්ම ඉඳන් යන්න ඕන. අර වැවක් වහලා මොකද ප්‍රශ්නයක් වුණා කියලා කිව්වේ. ඒ වගේ අමාරු වෙట్లా ජනතාව දුක් විඳිනකොට ඒකට විසඳුම හොයනවට වැඩිය දැන් කල්තියා කරන්න මේ කූඹින්ගේ මොලේ ඔබලා පාවිච්චි කරනවා නම් හොඳයි කියන එක තමයි මේ පෙන්වා දෙන්නේ. බලන්න කොච්චර දැන් උස තැනකද ඉඳන් උඩට අරගෙනත් ආවා. බලන්න මේ අරගෙන යනවා. ආයෙ මේ බලන්න. දැන් මේ වැඩ කරන ගමන් කෑම කමින් වැඩ කරන ගමන් තමයි මේ කට්ටිය වැඩ. කට්ටිය වැඩ කරනකොට කට්ටියක් කෑම කනවා. කට්ටියක් කෑම කනකොට කට්ටිය අනිත් කට්ටිය වැඩ කරනවා. බලන්න දැන් මේ කොච්චර ගමනක් යනවද මේ කතාව අතරේ. අනේ දෙයියන්ගේ නාමෙට මේ කූඹියාගේ මොලේවත් අඩු ගන්න පාවිච්චි කරලා මේ රට බේර ගන්න මේ උත්සාහ ගන්නවන හොඳයි කියන එක තමයි මේකෙන් ඔයගලට පෙන්නන දෙන්නේ.